ආයුබෝවන් සුසන්ස් කිචන් YouTube channel එකට වෙනද වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලට මම අරගෙන ආවේ kitchen items ටිකක්. ඔක්කොම kitchen items නෙමෙයි, වැඩිපුර තියෙන kitchen items නිසා මම මාතෘකාව නම් දැම්මේ ඔන්න kitchen items කියලා. ඉතින් කීප තැනකින්ම ගන්න දේවල් තමයි මම අද ඔයාලට පෙන්නන්නේ. Cool Planet එකෙන් ඒ වගේම Candy එකෙන් සහ වැඩිපුරම ගත්තේ මහරගම Lady J එකෙන්. ඉතින් ඒ දේවල් තමයි මම ඔයාලට පෙන්වන්නේ. මොකද අවුරුද්දක් ළඟම එනවා. එතකොට අනිත් අපිට ඒ කියන්නේ එකතු කරගත් මුදල් වලින් ළඟ තියෙන මුදල් වලින් අතේ තියෙන ප්‍රමාණයට ඉතින් අපි දැක්කහම අවශ්‍ය දේ මිලදී ගන්නවා. ඉතින් එහෙම එකක් තමයි. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ අතේ තියෙන මුදල් වල විදියට එකතු කරගත්. ඒ කියන්නේ අපි ගොඩාක් බහුතරයක් සල්ලි එකතු කරනවා ටික තමන්ට අවශ්‍ය දේවල් ගන්න. එහෙම කෙනෙකුට මේ වගේ එක දවසකට ගියාම තමන්ට අවශ්‍ය ටික කීප තැනකින් වුණත් අරගෙන එන්න පුළුවන්. අනිත් එක අපිට සිංහල අලුත් අවුරුද්දක් එනවා. ඉතින් මේ සඳහා අපිට ලේස්ති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් බලන්න මේ ගතපු ප්‍රධාන දෙයක් තමයි මේ ලැම්ප් එක. මම Cool Planet එකෙන් තමයි මේක ගත්තේ. 3250ක් වගේ මුදලක් තමයි මට මතක විදියට ගියේ. ඉතින් මේක හරිම ලස්සනයි පත්තු කරාම. ඔයාලට මම වීඩියෝ පටන් ගනිද්දි මේ ලැම්ප් එක තමයි දාලා පෙන්නුවේ. මේක ගත්තේ මහරගම Lady J එකෙන්. ඉතින් ඔන්න ගතපු පනාවත් මම ඔයාලට පෙන්නනවා. ඉතින් පනාව නම් රුපියල් 650ක් වගේ මුදලක් තමයි උනේ. අනිත් එක ඒ කියන්නේ මේක රුපියල් 1890ක් වගේ මුදලක් තමයි ගියේ. ඉතින් මේකේ මම ගෙනාවේ ඇත්තටම පළතුරු වර්ග තියාගන්න. ඉතින් ඇත්තට මේක වටිනවා පළතුරු තියන්න පුළුවන් ලස්සනට පෙනුමට කන්නාස හිතන විදියට. අනිත් එක තමයි මේ මග් එක. මේ මග් එකත් රුපියල් 650ක් උනේ. ඉතින් මේ මග් එක නම් අම්මට තමයි අරගෙන දුන්නේ. ඉතින් ඒ විදියට විවිධ උපකරණ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ විදියට මම විවිධ තැන් වලින් ගත් දේවල් තමයි ඔයාලට පෙන්වන්නේ. මේක ගත්තේ Cool Planet එකෙන්. මේ බර්නර් එකක් රුපියල් 1190ක් වගේ තමයි මුදල. ඉතින් මේකේ පුළුවන් අපිට මෙතන අපිට ඒ කියන්නේ කැන්ඩල් එකක් පත්තු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ උඩින් අපිට කුරුඳු තෙල් වගේ දෙයක් දාගත්තාම ඇත්තටම මధుරෝ යනවා. එක සත්තු ගෙට එනවා නම් අන්නේ සත්තු යනවා. ඉතින් කුරුඳු තෙල් වගේ දෙයක් හරිම වටිනවා මේ බර්නර් එකේ දාලා කැන්ඩල් එකක් පත්තු කරගත්තොත් පහනක් හරි. ඉතින් මේ වොච් එකත් ගත්තේ මම මේක Lady J එකෙන් තමයි ගත්තේ මතක විදියට නැහැ සමා වෙන්න Cool Planet එකෙන් තමයි ගත්තේ. ඉතින් මේක මම දුවට අරගෙන දුන්නේ. දුවට ආස හිතුණා මේකට. ඒ වගේම වින් චයිම් මේ බලන්න සාමාන්‍යයෙන් ගෙවල් වලට මේ වින් චයිම් ගන්නවා. ගෙවල් වලට ගොඩක් හොඳයි කියලා මම අහලා තියෙනවා මේ වින් චයිම් එක. ඉතින් අපේ ගෙදර තිබුණේ නැහැ මෙතුවක් දවස්. ඉතින් මම දෙකක් ගත්තා. එකක් දුව ආස වුණා එකකට. අනිත් එක සාලෙට එල්ලන්න තමයි ගත්තේ. සාලේ දොරකඩින් තමයි මේවා එල්ලන්නේ. ගොඩක් වෙලාවට සුළඟට ලස්සන ශබ්දයක් එනවා. ඉතින් ඔන්න ඒ විදියට වින් චයිම් දෙකක් මිලදී ගත්තා. ඉතින් ඔයාලා කැමති දෙයක් ඒ විදියට මිලදී ගන්න පුළුවන් තමන්ගේ අවශ්‍යතාවය අනුව. ඉතින් ඔයාලට සද්ද ඇහෙනවද කියලා බලන්න. හරිම ලස්සන සද්දයක් ඇහෙන්නේ. ඉතින් ඒ විදියට මේ ගතපු අනිත් එක. ඉතින් ඔයාලගෙන් මම පුංචි ඉල්ලීමකුත් කරන මේ අතරතුර මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ තියෙන්නේ මහරගම Lady J එකෙන් ගතපු බෝතල් 5ක්. මම කලිනුත් කිව්වා මම අරගෙන ගියා සෙරමික් බෝතල් ටික. ඔයාලට කලින් වීඩියෝ එකේ ඒ සෙරමික් බෝතල් පෙන්නුවා. ඉතින් ඒ බෝතල් ඇත්තටම මාරම හොඳයි, හරිම ලස්සනයි. නමුත් එක දෙයක් විතරක් දාන්න අපහසුයි මේ බෝතල එකට. ඒ තමයි සීනි. සීනි දැම්මහම කළු කූඹි එනවා අපේ ගෙදර. ඒ නිසා මට ඒක වෙනස් කරන්න ඕන වුණා. අලුතෙන්ම ඒ කියන්නේ තේ හදන තැන තියෙන බෝතල් ටික වෙනස් කරන්න අවශ්‍ය වුණ නිසා තමයි මේ විදිහේ බෝතල් 5ක් මිලදී ගත්තේ. මොකද මේක හොඳට ඒ කියන්නේ එයා ටයිට් බෝතලයක් හොඳට වැහෙනවා. ඉතින් අපිට සීනි, පිටි, තේ කොළ,
අපි ඒ වගේ දේවල් මේකේ දාගන්න පුළුවන්. ඉතින් බොහොම ආරක්ෂිතව යාලා මේක සකස් කරලා දුන්නා අරගෙන එන්න. ඉතින් ඒ විදියට ඔයාලට පුළුවන් ඔයාලගේ කැමැත්ත පරිදි ඒ අවශ්‍ය දේ මිලදී ගන්න. ඒ වගේම අතේ තියෙන මුදල හැටියට. මම ඔයාලට කලින් දවසේ වීඩියෝ එකේ පෙන්නුවා රුපියල් 150ටත් හොඳ බෝතල් තිබුණා. ඉතින් ඒ වගේ මම කියන්නේ වැඩි මිලට හිතන දේ ගන්න කියලා. මොකද තමන්ගේ අතේ තියෙන මුදල හැටියට ඒ අවශ්‍ය දේ ගන්න පුළුවන්. මේ තියෙන තවත් කීප තැනකින්ම මිලදීගත් දේවල් කිහිපයක්. ඉතින් සමහර ඒ වගේ මිල නම් මට මතක නැහැ ගොඩක් වෙලාවට. මේක ගත්තේ මම ලේඩි චේ එකෙන් මයික්‍රෝ ෆයිබර්ස් ඒ කියන්නේ සර්වියට් ටිකක් මේ මෙතන 3ක් තියෙනවා. මේ තුනම 550ක් වගේ මිලකට තමයි මිලදී ගත්තේ. පාට 3කින් තමයි තිබුණේ. ඉතින් අපිට කුස්සියට මේ වගේ සර්වියට් කොච්චර තිබුණත් මදි. ඉතින් මම නම් ඒක හැමදාම ආවොත් මේ විදියට සර්වියට් මිලදී ගන්නවා. ඒ වගේම මේක පොඩි ඩස්බින් එකක්. ඉතින් මේක කුස්සියට තියාගන්න මම එකක් තියෙනවා මන්ට. නමුත් මම වෙනසකටත් එක්ක මාරුවට ප්‍රයෝජනයට ගන්න තමයි ගත්තේ. ඉතින් මේකත් අමුතු ලස්සනක් 300 ගාණක් මට මතක විදියට. මේකේ තියෙන්නේ මම ඔයාලා දැක්ක බර්නර් එකක් අරගෙන තිබුණා. ඉතින් මේ බර්නර් එකේ පත්තු කරන්න මම සුවඳ ගහන කැන්ඩල් තමයි මේ ගත්තේ. ඉතින් එතනත් වැඩි ගාණක් නැහැ මට මතක විදියට නම්. මේ තවත් කැන්ඩල් එකක්. මේක නම් හරිම සුවඳයි. රෝස මලකින් එන සුවඳ එන්නේ මේන් එකක් රුපියල් 650ක් එනවා. මම රෝස පාට සහ රතු පාටින් දෙකක් මිලදී ගත්තා. ඉතින් මේක පුළුවන් අපිට කුස්සියේ පත්තු කරන්න පුළුවන්, කාමරවල පත්තු කරන්න පුළුවන්, සාලේ ඒ වගේ Taman කැමති තැනක මේක පත්තු කරන්න පුළුවන්. අමුතු සුවඳක් එන්නේ. මේක ඇත්තටම ගත්තේ මම නුගේගොඩ කැන්ඩි එකෙන් තමයි ගත්තේ. මේකත් මට මතක විදියට 1350ක් වගේ මුදලකට තමයි ගත්තේ. ඉතින් මේක කෑම මේසෙට තියන්න පුළුවන්. බලන්න මම ඔයාලට දිගෑරලම පෙන්නනවා. මේකේ 4ක් තියෙනවා. ඉතින් අපිට 4 දෙනෙක් වගේ කෑමට පැමිණි දවසට නැත්නම් ලස්සනට මේසෙට ගෙදර අයට පාවිච්චියට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා ඔයාලා යම් දෙයක් අදහසක් ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණු නොවුණු සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවතත් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඔයාලට ඇත්තටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් අදට නවතිනවා.